හොඳයි දැන් අපි ආපහු පාරක් මේ කෝඩ් එක අපි පොලිමෙන් පේලියට පොඩ්ඩක් අපි පැහැදිලි කරමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට පේනවා import radio as gr from typing import type dict අරව මේවා කියලා තියෙනවා. මොකද්ද මේකෙන් මේ කියවෙන්නේ? සාමාන්‍යයෙන් import radio as gr එකකින් වෙන්නේ දැන් කට්ටියට පේන විදිහට ලස්සන වෙබ් පිටුවක්. ඒ කියන්නේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් හදන තමයි මේ ග්‍රේඩෝ වලින් කරන්නේ. එතකොට දැන් මම කිව්වා ලෑන් ග්‍රාෆ් වලින් මොකද කරන්නේ මම කලින් මේක සරලවම පැහැදිලි කළා. ලෑන් ග්‍රාෆ් වලින් පුළුවන් අපිට 10 දෙනෙක් ඉන්න තැනකට. කියන්නේ අපි හිතමු යම් දැන මේ මීට වඩා වැඩ කරන්න පුළුවන්. කියන්නේ අපි හිතමුකෝ 10 දෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ අපිට රාජ්‍ය සේවයේ 10 දෙනෙක් ඉන්නවා කියලා. ඒකට දැන් ඒ කට්ටිය ඇත්තටම කම්මැලිකම වැඩ කරන්නේ එක එක දේවල් කියන්නේ ඒකෙන්ද එන කට්ටියත් පොඩ්ඩක් එක මේ මොනවද මේ රස්තිය අඩු කරනවා. ඉතින් එහෙම නැතුව අපිට මේ ඇත්තටම කිව්වොත් මෙන්න මේකෙන් පුළුවන් කියන්නේ ඒ සේව් එක වෙනකොට අපිට AI එකක් දාන්න පුළුවන්. ඒ එකක් කියන්නේ මේ AI එකක් දාන්න පුළුවන්. එන Python කෝඩ් එකක් දාන්න පුළුවන්. එතකොට එයා තමයි ඒක තීරණය කරන්නේ. සේව් එක වෙනකොට සම්පූර්ණයෙන්ම මේ AI එක තමයි තීරණය කරන්නේ මොනවද කරන්නේ අරවද මේවද කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉන්න සේව් එක වෙනුවට අපිට ඇසිස්ටන්ට් කෙනෙක් දෙන්න පුළුවන්. ඒ කොච්චර ගියත් වැඩක් නැහැ නේ. ඒ කියන්නේ දැන් ඔයාලා සමහරට රාජ්‍ය ආයතනවලට ගිහිල්ලා වැඩ කරන් ඇති. ෆයිල් එකක් දුන්නාට පස්සේ අපි ෆයිල් එක අරන් වටේ යනවා, එහෙ යනවා, මෙහෙ යනවා. අන්තිමේදී වැඩේ කරන්නෙත් නැහැ. අපේ කාලෙත් අපරාදේ. ඉතින් ඒ කට්ටිය නිකන් කම්මැලිකමෙන් ඉන්නවා. දැන් එහෙම එකක් නැහැ. මේ සිස්ටම් එක මගින් ක්ෂණිකව වැඩේ වෙනවා. මොකද මේකේ සම්පූර්ණයෙන්ම මේ දේවල් මොනවද කරන්නේ සහ මොනවද කරන්නේ කියලා ඔක්කොම තීරණය කරන්නේ මේ ඒ Python කෝඩ් එක. එහෙම නැත්නම් මේ AI එකෙන් තමයි ලෑන් ග්‍රාෆ් වලින් තමයි මේ කරන්නේ. ලෑන් ග්‍රාෆ් වලින් කරන්නේ අන්න ඒකයි. දැන් අපිට සාමාන්‍යයෙන් ඉතින් මේ ලෑන් ග්‍රාෆ් හරියටම යූස් කළා මම මේ ගහලා තියෙන ඉතාමත්ම පොඩි කෝඩ් එකක් තමයි මම මෙතන මේ ගහලා තියෙන්නේ මේ ලෑන් ග්‍රාෆ් වල. මේ චූටි ඔයාලට පැහැදිලි කරන්න මොකද්ද මේකෙන් වෙන්නේ අරවා මේවා කියලා. එතන අපි ලෑන් ග්‍රාෆ් හරියටම පැහැදිලි කළොත් යූස් කළොත් එම 10 දෙනෙක් කියන්නේ අපේ රාජ්‍ය සේවයේ ඉන්න ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එහෙම 10 දෙනෙක් වෙනකොට එක AI එකක් දාන්න පුළුවන්. ඒකට දැන් සාමාන්‍යයෙන් ඒකට AI එක නිරීක්ෂණය කරන්නේ කියන්නේ AI වලට ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක කරන්නේ එක්කෙනෙක් දාන්න පුළුවන්. එතකොට මේ ලෑන් ග්‍රාෆ් වලින් අපිට පුළුවන් වෙනවා ගොඩක් රාජ්‍ය ආයතනවල 10 දෙනෙක් ඉන්න තැනට එක්කෙනෙක්ව දාලා රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරන්න පුළුවන් වෙනවා. මේ මොකද්ද මේ අපේ මේ ලෑන් ග්‍රාෆ් කියන මේ ටූල් එකෙන්. තව එක හොඳ ඒවායිම මේ ලෑන් චේන් එකෙන්ම අපි ගත්තම මේ ලෑන් ග්‍රාෆ් කියන්නේ. තව තියෙනවා මේකේ ලෑන් ස්මිත් කියලා තියෙනවා, ලෑන් ෆ්ලෝ කියලා තියෙනවා. දැනට අපි මේ ලෑන් ග්‍රාෆ් මම පාවිච්චි කරලා තව ඉස්සරහට අරවා මේ හොඳ ඒවෙයි. මේ දැනට අපිට කියන්නේ අඩුවටම තියෙන මේ කියන්නේ normal පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ලෑන් ග්‍රාෆ් කියලා කියන්නේ. එතකොට මේ මොකද්ද මේ type dict කියලා මම කලිනුත් පැහැදිලි කළා. මේ type dict කියලා කියන්නේ ඩික්ෂනරි එකක්ම තමයි. Python ඩික්ෂනරි කියලා කරලා තියෙන Python කරපු කට්ටිය. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙතෙන් අපිට rules දාන්න පුළුවන්. එතකොට අපේ rules දාන්න පුළුවන්. මෙන්න මේ rules අනුව තමයි මේ ඔයාලා මේ වැඩ කරන්න ඕන කියලා. බලන්න මේ කියන්නේ structured එකක් ගහන්න පුළුවන්. ඕම් බලන්න දැන් මම මෙතනදී මේ class office state කියලා මේ බලන්න මේ service type age capital copies ඒවා මොකද මම මේ කරලා තියෙන්නේ. ඇත්තටම මම මෙතන මේ ස්ට්‍රක්චර්ඩ් එක හදලා තියෙනවා කොහොමද මේක වැඩ කරන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ මේ මොකද්ද මේ ලෑන් ග්‍රාෆ් ඕන් නෝඩ් පළවෙනි නෝඩ් එක හැදුවා. මොකද්ද මේ කියන්නේ රාජ්‍ය නීති රීති පරීක්ෂා කරන ප්‍රධාන ෆන්ක්ෂන් එක නෝඩ් එක තමයි මේ උඩින්ම තියෙන්නේ. ඉතින් මේ අපි ආපහු පාරක් මේ පොඩ්ඩක් අපේ මේ සිස්ටම් එක පොඩ්ඩක් චෙක් කරලා බලමු. මම මේ ඉතින් ඔයාලට හද කියලා අපි චෙක් කරලා බලමු සීන් එක මොකේ කියලා කේස් එක මොකක් හරි අවුල් වගේක් එන්න තියෙනවද කියලා. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා හිතන්න මෙන්න මෙහෙම කතාවක්. මේක ඉස්සෙල්ලාම මෙන්න මෙහෙම rules දාලා ඉමුකෝ පොඩ්ඩක්. කෑ වෙන්නේ කියලා. ඕම් අපිට අවදාලා ඉන්ටර්ෆේස් එකට ආවා. ඊට පස්සේ දැන් හිතන්න ඔයා යනවා. ඊට පස්සේ ඔයා ගියාට පස්සේ මේ කෙනෙක් නෑ. ඔයා එතෙන්ට ගිහිල්ලා කාගෙන්වත් අහන්න ඕනේ නෑ මොනවද කරන්න ඕනේ. දැන්
කියලා අහන්න ඕනේ. ඔය අතින්ට යනවා. ඔය අතින් ගියට පස්සේ දැන් ඕනේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්න. මම මේ සරල නීති දාලා හැදුවේ මීට වඩා ගොඩක් දාන්න ඕනේ. නීති දාන එක කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් උදාහරණයක් විදිහට බිස්නස් රෙජිස්ට්‍රේෂන් කරන්න යනවා කියලා යනවා. ඔයා මෙහෙම රූල්ස් දුන්නා. ඒකට දැන් ඔයාට තේනවා. ඒ කියන්නේ මේ ඩොක් ලිස්ට් එකක් වැටෙනවා. ඒ කියන්නේ මේ ඔයා මොකටද ව්‍යාපාර ලියාපදිංචිට දාවේ වැඩිහිටි දීමනාව ගන්නද සහතික පිටපත් ගන්නද ආවේ කියලා මෙහෙම ඩොක් ලිස්ට් එකක් හදනවා. ඉතින් අපි දාමු මේ ව්‍යාපාර ලියාපදිංචි කියන එක දාමු. ව්‍යාපාර ලියාපදිංචි කියන එක දැම්මට පස්සේ ඕන් එනවා ඔයාට මේ මොකද්ද? අදාළ සේවා තන පොඩි අවුලක් තියෙනවා. වැඩිහිටි දීමනාව දාලා බලමුකෝ. වැඩිහිටි දීමනාව ඕන් අයදුම්කරුගේ වයස. අයදුම්කරුගේ වයස කීයද? අයදුම්කරුගේ වයස අපි දාමු මෙතන මම දාන්නම් කෙලින්ම 45යි කියලා. 45යි. ඊට වෙනත් විස්තර පිටපත් ලබයිද නැහැ. වෙන එක ටක් කරලා අපි සුදුසුකම් පරීක්ෂා කරමු. ප්‍රතික්ෂේපතයි. කෙලින්ම මගේ අවුරුදු 45 කෙනෙක්ට වැඩිහිටි දීමනාව දෙන්නේ නැහැ හෙළුව. අවුරුදු 70 වෙන්න ඕනෙලු. අපි බලමු දාලා බලමු 75 දාලා බලමු 75 සුදුසුකම් පරීක්ෂා කරන්න. තාම පරීක්ෂා කරනවානේ මොකක්ද ඒ කේස් එක මේක ස්ලෝ වෙන්නේ මම හිතන මොකක් හරි ඉන්ටර්නෙට් එක ස්ලෝ වගේ සිග්නල් නැහැ වගේ නැත්නම් මීට කලින් ඉක්මනට එන්න ඕනේ මේක ප්‍රතික්ෂේපිතයි වෙනත් රජයේ විශ්වාසපැටුමක් ලැබුණා අපි බලමු එයාට අවුරුදු 75යි හැබැයි යා කිසිම රාජ්‍යයේ විශ්වාසපැටුමක් ලබන්නේ නැහැ අපි මේ ටික් එක ඕෆ් කරමු එතකොට බලමු එතකොට සුදුසුකම් එයාලා පරීක්ෂා කරනවා බලමු සුදුසුකම් පරීක්ෂා කරලා පොඩ්ඩක් වැඩිහිටි දීමනාව ලබා දීමට සුදුසුකම් ලැබේ අවුරුදු 70කට වඩා වැඩි. ඒ වගේම එයාට වෙනත් රජයේ විශ්‍රාමයටමක් ලබන්නෙත් නැහැ. ඉතින් මේකේ මේ පොඩි දෙයක් නේ කියලා ඔයාලා හිත බලන්න ඇති. මේක ක්ෂණිකව තීරණය කරන්න පුළුවන් කියලා නෑ. මම මේ සිස්ටම් එක ඇදුවේ එහෙම තීරණය ඔයාලට මේ පොඩි සරල සිස්ටම් එකක් ඇදුවේ. ඊට වඩා ඇඩ්වාන්ස් එකක් මම ඔයාලත් එක්කම හදාගෙන යනවා. මම මේ පොඩි සරල එකක් අල්ලදලා ඔයාලට ඉස්සෙල්ලාම පින්නුවේ බලන්න. කියන්නේ මේක තිරණ ගැනීමේ සිස්ටම් එකකට දාන්න පුළුවන්. මේවා නෙමෙයි 1000ක් උනත් දාන්න පුළුවන් රූල්ස්. දැන් අපි තුමු දැන් මේකෙන් මෙයාලා පරීක්ෂා කරලා බැලුවේ මේ වෙනත් රජයේ විශ්වාසපැටුමක් ලබයිද ඔය විශ්වාසපැටුමක් ලබයිද අවුරුදු 70ට ඒ සාධක දෙකයිනේ. එහෙම නෙමෙයි සාධක 10ක් 15ක් 20ක් උනා සලක බලලා හරියටම ඩිසිෂන් එකක් ගන්න. ඒ කියන්නේ හරියටම තීරණය ගන්න පුළුවන් ඒ කට්ටියට මිනිස්සෙකුට වඩා. කියන්නේ මිනිස්සෙකුට වඩා රාජ්‍ය සේවය කලම් මේ කාර්යක්ෂම කරන්න පුළුවන්. මෙතෙන්ට අපි AI සිස්ටම් දැම්මොත්. දැන් මම මේ ලෑන් ග්‍රාෆ් එක මම තාම LLM එකක් මේකට යූස් කළේවත් නැහැ. හරිද? LLM යූස් කරන්න ඕන තැන් තියෙනවා සහ LLM යූස් කරන්න ඕන නැති තැන් තියෙනවා. මම මේ අර උදාහරණයකට කිව්වේ ඉතින් මේ මෙහෙම තමයි සිස්ටම් එක යන්නේ. අපි බලමු තව මේක හරි බලමු සීන් එක අපි බලමු ව්‍යාපාර ලියාපදිංචි. ව්‍යාපාර ලියාපදිංචි ඕමන් දැම්මා. එතකොට ඕම ව්‍යාපාරික ප්‍රාග්ධනය ගැන අහනවා. එතකොට මේකේ එක සාධකය බලන්නේ ව්‍යාපාරික ප්‍රාග්ධනය කීයද කියලා. අපි බලමු මෙයාට ව්‍යාපාරික ප්‍රාග්ධනය අපි දාමු රුපියල් 100යි කියලා. සුදුසුකම් පරීක්ෂා කරන්න. ඔව් රුපියල් 500යි. අපි බලමු රුපියල් 0 න සුදුසුකම් පරීක්ෂා කරන්න. ඒත් රුපියල් 500යි. ව්‍යාපාරික ප්‍රාග්ධනය 500යි. අපි බලමු රුපියල් 4500ක් දාලා සීන් එක. සුදුසුකම් පරීක්ෂා කරන්න. ව්‍යාපාර ලියාපදිංචි අනුමතයි රජයේ ගාස්තුව රුපියල් 500යි. කියන්නේ පොඩි බිස්නස් වලට රුපියල් 10 චලක් දාලා බලමු. ඔන්න අපට සිරි. එතකොට රුපියල් 1000ක් ගන්නවා. ඒ කියන්නේ ගොඩාක් ලොකු බිස්නස් වලට බෑ එක රුපියල් 1000 ගන්නවා අනිත් ඒවාට යම්කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් පල්ලෙහාට අපි ගන්න රුපියල් 500ක් පමණයි. ඉතින් මම මේ පොඩි සරල සිස්ටම් එකක් ඇදුවේ මම දැන් මේ කෝඩ් එකම මම ඉන්නේ ටිකක් ලොකු කර ගිහිල්ලා ලොකු හොඳ සිස්ටම් එකක් හදනවා. ඔයාලත් එක්ක මේ කියන්නේ මේ channel එකේම වීඩියෝ දානවා හදලා මෙන්න මේක මෙහෙමයි මේ විදිහට වෙන්නේ කියලා. ඒ හැම පාරම මම සරලව පැහැදිලි කරනවා මේක කොහොමද වෙන්නේ කියලා. හොඳයි.